පාඩම් කරන ඒවා ඉක්මනටම අමතක වෙලා යනවද? අපේ බ්‍රේන් එක අපිට සපෝට් කරන්නේ නෑ වගේද? අපි විභාගෙට ගිහිල්ලා හොඳටම මතක තියුණා වගේ දෙයක් අනේ දැන් මට මතක නෑනේ වගේ වෙනවද? අපි අද කතා කරමු ඒ ගැන. ඔයාලා මේ සීරීස් එකේ ස්ටඩි කෝච් විදිහට මම මේ කරන වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව health tip videos උත් මම ගේනවා. ඒවත් බලන්න පුළුවන් ඔයාලට. ඇත්තටම කියන්න තියෙන පළවෙනි ප්‍රධාන කරුණ තමයි මේක කෙනෙක්ගේ බුද්ධිමත්කම අඩුකම හින්දාවත් එයාගේ ඉන්ටෙලිජන්ස් එක අඩුකම හින්දාවත් නැත්නම් ඇත්තට මෙයාගේ මතක ශක්තිය ගොඩක් අඩුයි කියලා හේතුවක් හින්දාම නෙමෙයි සිද්ධ වෙන්නේ. හරි? අපි අද කතා කරමු one by one මොනවද හේතු වෙන්න පුළුවන් කියලා. අපි ඊළඟ සීරීස් එකේදී කතා කරමු මේ එක හේතු වලට මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා. හරි? මම අර කලින් ෆවුන්ඩේෂන් to study කියන වීඩියෝ එකක් කරා. ඒකෙදි කිව්වා වගේ අපිට ස්ටඩි කරන්න ඒම් එකක් නැත්තම් අපිට මේක ස්ටඩි කරන්න යම් හේතුවක් අපේ හිතේ නැත්තම් ඇත්තටම ස්ටඩි කරන එක මතක හිටී කියලා හිතන්නත් බෑ නේද? මොකද අපිට උවමනාවක් නෑනේ ඒක කරන්න. ඒකින්ද පළවෙනි දේ තමයි අපේ හොඳ ගෝල් එකක් ඒම් එකක් තියෙන්න ඕනේ. චූටි බබාලට උනත් මාක්ස් වැඩිපුර ගන්නවා කියලා හරි පොඩි ටාගට් එකක් හරි තියෙන්න ඕනේ. හරි? අනිත් ඒ තමයි කෙනෙක් පාඩම් කරනවා නම් එයා හොඳ කන්සන්ට්‍රේෂන් එකක ඉන්න ඕනේ. හොඳ සිහියෙන් ඒ පාඩම කරන්න ඕනේ. තුන්වෙනි දේ තමයි එයාට ඒ අදාළ දේ ගුරුවරයා කියලා දෙනකොට නැත්තම් ඒ පාඩම කියවනකොට තේරිලා නැත්තම් උදාහරණයක් ගත්තොත් අපි කියමුකෝ herbivores, omnivores, carnivores. ඒ කියන්නේ ශාක භක්ෂක, සර්ව භක්ෂක, මාංශ භක්ෂක. හරි? ඔන්න ඔය දේ තේරිලා තියුන් නැත්තම් කෙනෙක්ට අපි කියමුකෝ ඉස්කෝලේ බබෙක්ට එයාලට වෙන්නේ herbivores ලා මේ කියලා කටපාඩම් කරගන්න ගිරවෙක් වගේ. හරි? නැත්තම් omnivores සර්වභක්ෂක කියන්නේ මෙන්න මේගොල්ලෝ කියලා කටපාඩම් කරගන්න එක. හරි? ඊට වැඩිය හරිම ලේසි කෙනෙක් දන්නවා නම් සර්වභක්ෂක කියන්නේ මාස්, මාළු නැත්තම් මාංශ සහ අනිත් ශාකමය දේවල් දෙකම කන කෙනෙක් කියලා. එතකොට මිනිසා කියන එකනා ඒ කැටගරි එකට දාගන්න යට හරි ලේසි. ශාක භක්ෂක කියන කැටගරි එක කියන්නේ මේ ශාකමය ආහාර ගන්න කෙනෙක්, ඒවා ආහාරයට ගන්න කෙනෙක් කියලා දාන්නවනම් එයාට හරි ලේසි මේ මුවා ශාක භක්ෂක කියන ගොඩට දාගන්න. නැත්තම් උක ඔක්කොම කටපාඩම් කරන්න වෙනවනේ. හරි? ඊළඟ දේ තමයි අපි මේ පාඩම් කරන ටෙක්නික්ස් හොඳ නැත්තම්. හරි? අපි ගත්තොත් එක්කෙනෙක් පාඩම් කරනවා කියලා උඩ ඉඳලා පහළට පාඩමක් දිගට කියවගෙන යනවා. ඊට වඩා කෙනෙක් questions ගැන හිත මේක වෙන්නේ ඇයි කියලා හිත වගේ කරනවා නම් එයාට මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් එක තමයි එක දවසක ගොඩාරියක් පාඩම් කරොත් දැන් විභාගෙට තව දවසයි තියෙන්නේ. ඒ දවස් ඇතුළත ගොඩාරියක් subjects ගොඩාරියක්. එතකොට ඉතින් මතක හිටින්න chance එක අඩුයි නේ. අනිත් එක යම් අපේ ෆිසිකල් දේවල් අපේ මේ මතකය ඇත්තටම අපිට මතක නොහිටින්න අපේ ඇඟෙන් වෙන්න පුළුවන් දේවල්. අපි කියමුකෝ අපි ඕනවට වඩා නිදි මරලා සමහර බබාලා ඒ ලෙවල් කාලෙට වගේ ඕනවට වඩා නිින්ද කඩාගෙන නිදි නැතුවම පාඩම් කරන්න try කරනවා. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ නිින්ද අපිට ගොඩක් අවශ්‍යයි අපේ මේ මතක ශක්තිය හොඳින් පවත්වාගෙන යන්න. ඒක එක ෆිසිකල් දෙයක්. අපේ මොනවා හරි නියුට්‍රිෂනල් ඩෙෆිෂියන්සිස් අපි කියමුකෝ අයන් ඩෙෆිෂියන්සි ඒ කියන්නේ යකඩ ඌනතාවය වගේ තියෙනවා නම් ස්ටඩීස් වලින් අලුතින් හොයාගෙන තියෙනවා කෙනෙක්ගේ මතක ශක්තියට ඒක බලපාන්න පුළුවන්. විටමින් ඌනතාවයන් වලදී මේ දේ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෙනෙක්ට මේ එක්සෑම් එකක් හින්දාම නැත්තම් වෙන හේතුවක් හින්දා ගොඩක් ස්ට්‍රෙස් වෙලා නම් යාගේ මයින්ඩ් එක බොඩි එක එතකොට ඒ කෙනාට පාඩම් කරන්න අමාරු වෙන්න පුළුවන්. හයවෙනි දේ තමයි අපි කොච්චර පාඩම් කරත් අපි අපේ මනස පුරුදු කරලා නැත්නම් අපි මේ පාඩම් කරපු දේවල් ආපහු මතක් කරගන්න විදිහක් අපි ඒකට කිසිම ප්‍රැක්ටිස් එකක් නැත්නම් සමහර විට මයින්ඩ් එකේ දේවල් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක එක්සෑම් එකට ගියාම අපිට ඒක මතක් වෙන්නේ නැහැ. හරි? ඒ වගේ දේවල් වලටත් අපිට පොඩි ටෙක්නික්ස් කරන්න පුළුවන් අපි පාඩම් කරනකොටම. හරි? ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරමු. අනිත් ඒ තමයි ඕනම කෙනෙක්ට අමතක වෙන chance එකක් තියෙනවා. අපේ මිනිස්සෙගේ මනස හැදිලා තියෙන්නේ කොහොමද දේවල් තමුන්ට ගොඩක් අවශ්‍ය නැති දේවල් ඉක්මනට
අපේ මතකයෙන් අයින් කරලා දාන්න. ඒකින්ද අපි අපේ හොඳ ස්ටඩි ටෙක්නික් එකක් තියාගත්තේ නැත්නම් කොහොමත් අපි පාඩම් කරන ඒවා මතක නැති වෙලා යනවා. ඒක නැචරල් දෙයක්, ස්වභාවික දෙයක්. හරි. අපි දැන් මේ එතකොට කරුණු 7ක් විශේෂයෙන්ම කතා කරා. මේ කරුණු 7න් එක එක ඒවා ගැන අපි වෙන වෙනම වීඩියෝස් කරමු. සමරි එකක් ගත්තොත් සාරාංශයක් විදිහට ගත්තාම අපේ හොඳ ඒම් එකක් තියෙන්න ඕනේ. හරි. ඒම් එකත් එක්ක අපි පාඩම් කරනවා නම් අපි හොඳට කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. අපේ හොඳ මයින්ඩ්ෆුල්නස් එකක්, මනස සිහියක් තියෙන්න ඕනේ පාඩම් කරනකොට. අනිත් එක තමයි අපි පාඩම් කරනකොට දෙයක්, ඒ පාඩම් කරන දේ ගැන අපිට හොඳ අවබෝධයක් තිබුණොත් අපිට පාඩම් කරන දේ මතක තියාගන්න ලේසි. ඊළඟ දේ තමයි අපි පාඩම් කරනකොට අපි හොඳ ස්ටඩි ටෙක්නික්ස්, හොඳ පාඩම් කරන විදි තියෙනවා නම් අපිට මතක තියාගන්න ලේසි. අනිත් දේ තමයි මම අර කිව්වේ අපේ අර මතක නැති වෙන්න කොහොමද හේතු වෙන්න පුළුවන් කාරණා. ඒවා වලට අපි යම් සොලියුෂන්ස් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි යකඩෝනතාවයක් වගේ තියෙනවා නම්, අපේ නිින්ද අඩු නම්, ඒ දේවල් වලට අපි කரெක්ටිව් ස්ටෙප්ස් වලට යන්න ඕනේ. මතක තියාගත්ත දෙයක් නැවත අපි ඒ වෙලාවට අවශ්‍ය වෙලාවට කොහොමද මතක් කරගන්නේ අපෝ කියන එකට අපි අපේ මනස පුරුදු කරන්න ඕනේ. අන්තිම දේ ගත්තොත් අපි කියවනේ අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ කොහොමත් දේවල් හිමින්සරේ අමතක කරලා දාන්න. අපි අන්න ඒක අවොයිඩ් වෙන්න. අපිට ඇත්තටම පාඩම් කරන්න ඕනේ දේවල් ටික මතක තියාගන්න කොහොමද කියන එකට අපි විවිධ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ලොකු දේවල් නෙමෙයි. අපි මේවා ගැන එහෙනම් වීඩියෝස් වලදී ඉස්සරහට කතා කරමු. එහෙනම් YouTube channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න, share කරන්න.